දෙතුන් වතාවක් අපි මේ කඳවුරු ගත කළා කියනවා. දැනට ආදී අවදානම් කලාපයක් හැටියට අපි දෙතින් යන්නේ පවුල් කීයක් කරලා තියෙනවද? තියෙන්නේ. පවුල් 56ක් ඉන්නවා ජනාධිපතිතුමා. මේ ඔක්කොම එතනද? ඔව්. අනිත් අය මොනවද කරන්නේ? කුලි වැඩ කරන්නේ. එදාට වැඩ කරන එක තමයි. ඒ ආපෝ පදිංචි කරලා යන්න බෑ එතන. යන්න බෑනේ. ඔව්. ස්ථීර විසඳුමක් හොයාගන්න ඕනේ නේද? ආයෙත් එන්න යනවා. ආයෙ වැස්සක් ආපුවම එනවා. ඒක තේරුමක් නැහැ නේද? දැන් අපි දිසාපොත්තුම කෙනෙක් ඉඩමක් හොයාගන්න පුළුවන් නේද? ඔව්. ඉඩම හොයාගත්තම අපි සල්ලි තවන්නම්. එතන ගෙවල් ටික හදාගන්න. මට කියන්නකෝ අවශ්‍ය ප්‍රමාණය. අපි ඒක විසඳලා දෙන්න. අලුත් ගෙදරකට එන්න බලාගෙන ඉන්නකො. ඔව්. මේ ඉතින් කාලෙකට අපි ජනාධිපතිතුමා දැකලා නැහැ. පාර තමයි අපිට වාසනාවට ලැබෙන්න පුළුවන්. පවුල් අපිට ඉන්නවා. මෙච්චර කාලෙකට කවුරුත් තාවේ නැහැ. මාසෙකට සැරයක් වැස්සොක් යට වෙනවා. මේ සැරේ සම්පූර්ණ යට වෙනවා. කරුණාකර ඔබට බුදුබලව ඒ ඉක්මනට පුළුවන් තරම් කොයි හරි දෙයක් හදලා දෙන්න. ගෙවල් ටික හදලා දෙන්න ජනාධිපතිතුමා. බෙටි අපි ළමයිගේ අවශ්‍ය වෙන භාණ්ඩ පොත්පත් මිලදී ගන්න රුපියල් 25000ක දීමනාවක් දෙන්න තීරණය කළා තියෙනවා. ඒක ඉක්මනින්ම ලැබෙයි. හරි ඊට පස්සේ අපි ඕගොල්ලන්ට ඒ ඉන්න තැනට යන්න බැරි නම් අපි මාසයකට ගෙවල් කුලියක් ගෙවන්නම්. උතර ගෙදර නේද? බයත් තැනක් හොයාගෙන ආරක්ෂිත තැනකට යන්න එපායනේ. ආපහු එතෙන්ට ගිහිල්ලා බෑ. ඒතර අපි తాවකාලික දීමනාවක් දෙන්නම්. ඊට පස්සේ ස්ථාපිත සම්පූර්ණ විසඳනවා. හරි එහෙනම්. Thank you, sir.